හායි යාළුවනේ වෙල්කම් ටු ලයිෆ් මැප් ස්ටෝරීස්. අද මම ඔයාලට අරන් ආවේ මගේ බර්ත්ඩේ ගිෆ්ට් එක අන්රැප් කරේ කොහොමද කියලා බලන්න. බලන්නකෝ මට මොනවද හම්බුනේ කියලා. මේ තියෙන්නේ මගේ බර්ත්ඩේ ගිෆ්ට්ස්. මේ ඔක්කොම තාත්තයි පුතාලා දෙන්නයි එකතු වෙලා දීපු ඒවා. ඔස්මෝ පොකට් 3 මම ගොඩාක් ආසාවෙන් හිටපු දෙයක්. මට අන්තිමේදී ලැබුණා ඒක. අපි අන්රැප් කරලා බලමුකෝ ඒකේ මොනවද තියෙන්නේ කියලා. මම දන්නෙත් නෑ මොනවා තියෙනවද කියලා. ඔක්කොම ලස්සනට පැක් කරලා තියෙන්නේ. අපි ඇරලා බලමුකෝ මොනවද තියෙන්නේ කියලා මේකේ. ඉවසිල්ලක් නෑ ඇතුලේ මොනවද තියෙන්නේ කියලා බලන්න. මැනුවල් ගොඩක් තියෙනවා. මොනවද කියලා කියවලා බලන්න ඕනේ. අපි මුලින්ම මේක ඇරලා බලමුකෝ. මේක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. ඔක්කොම ලස්සනට පිළිවෙලට පැක් කරලා තියෙන්නේ. දැක්කම ආස හිතෙනවා. මොනවද මේකේ තියෙන්නේ කියලා අපි එකින් එක අරගෙන බලමුකෝ. මොකද්ද මේ? මේක එක්ස්ටෙන්ඩඩ් බැටරි එකක් වගේ. තවත් බැටරි එකක්. මේ තියෙන්නේ මම හොය හිටපු එක. මේ තියෙන්නේ කැමරා එක. මේකේ මේ කැලලට කියන්නේ ගිම්බල් එක කියලා. අපි මේක පොඩ්ඩක් ටෙස්ට් කරලා බලමු. මෙතනින් තමයි මේක ඔන් කරන්නේ. බලමු අපි ක්වොලිටි එක. මේක ගැන ආසාවක් තිබුණට මුකුත් මේක ගැන මම තාම දන්නේ නැහැ හරියටම. මමත් ස්ටඩි කරලා බලන්න ඕනේ. SD කාඩ් එකක් දාන්න ඕනේ රෙකෝඩ් කරන්න නම්. මේ තියෙන්නේ මයික් එක. බලමු අපි ඊළඟට මොකද්ද තියෙන්නේ කියලා. මිනි ස්ටෑන්ඩ් එකක්. ඊට පස්සේ පොඩි පොකට් එකක් තියෙනවා. මොකද්ද බලමුකෝ. මැග්නට් එකක්. මේක මොකද්ද? අපි ඕපන් කරලා බලමුකෝ. විස්ත්‍රි ස්ට්‍රැප් එකක් තියෙනවා. තව මොනවද? මයික් කවර් එකක් තියෙනවා. තව චූටි පැකට් එකක් තියෙනවා. මොකද්ද කියලා බලමුකෝ. වයිඩ් ඇන්ගල් ලෙන්ස් එක. තවත් බොක්ස් එකක් තියෙනවා. අපි අරලා බලමු ඒකේ මොනවද තියෙන්නේ කියලා.
ප්‍රොටෙක්ටිව් කවර් එක. මැනුවල් ගොඩකුත් තියෙනවා. මේ සැරේ ඒවා කියවලා බලමුකෝ. ඔන්න මගේ ගිෆ්ට් එකේ තිබුණ ඔක්කොම දේවල් තමයි මේ. මේක ස්ටඩි කරලා බලලා ලස්සන වීඩියෝ එකක් අරන් එන්නම් ඔයාලට.